හායි ළමයි. ඉතින් කොහොමද ඔයාලට? එන්නකෝ මාත් එක්ක ඉස්කෝලේ යුනිෆෝම් බ්ලොක් සෙට් එකක් පැක් කරන්න. ඉතින් මේ විදිහට ඔයාලට මම මුලින්ම පෙන්නුවේ ෂිප් එක අල්ලන කොටස් දෙක. ඊට පස්සේ ලූප් එක මේ තියෙන්නේ ෆ්‍රන්ට් පොකට් කොටස් ටික. මේ තියෙන්නේ බැක් එකේ පොකට් එකේ කොටස. ඒ වගේම මේ තියෙන්නේ වේස් බෑන්ඩ් කොටස් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මේ සෙට් එක ඔයාලට 1 වසරේ ඉඳලා 12 වසර වෙනකන් සෙට් එකම තියෙනවා. මම මේ ඔයාලට පෙන්නන්නේ කලිසම. ඉතින් මේ තියෙන්නේ 1 වසරේ ඉඳලා 2 වසරට හදපු ග්‍රේඩ් එකේ බ්ලොක් එකේ බෑක් එක. ඉතින් ඒකේ ඔයාලට ඉලාස්ටික් එක දාන්න විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ පිටිපස්ස පළුව. මේ විදිහට ඉලාස්ටික් එක දාගන්න ඔයාලට මැහුම් වාසි දීලා තියෙනවා. ඉතින් ඒ වගේම 7 වසරේ ඉඳලා ඉදිරියට තියෙන බ්ලොක් වල මේ විදිහට ෆ්‍රන්ට් එකට සහ බැක් එකට වේස් බෑන්ඩ් එක එන්න තියෙන්නේ. මේ විදිහට බැක් පොකට් එක තියෙනවා. ඔයාලට වාටිය මහ ගන්න ඕනේ. ඒවත් මේ විදිහට ලකුණු කරලා තමයි තියෙන්නේ. ඉතින් කොට සහ දිග කියන කලිසම් දෙකම ඔයාලට හම්බ වෙනවා මේ බ්ලොක් සෙට් එකත් එක්ක. ඉතින් දැන් අපි බලමු ෆ්‍රන්ට් එක. ඉතින් මේ තියෙන්නේ ඔයාලට ඉස්සරහට ෂිප් එක දැම්ම නැතුණාට ෂිප් එක දැම්ම වගේ මහ ගන්න ඔයාලට ඉඩ තියලා තියෙන්නේ මෙතන මේ විදිහට. ඒ වගේම ඩාට් වලට හෙම් එක මහ ගන්න පොකට් එක ඒ ඔක්කොටම ඔයාලට කට් එක හරියට හදලා තියෙන්නේ. ඉතින් මේකෙත් ළමයි ඉතින් ඉස්සරහට ෂිප් එකක් දාන්න නිර්මාණය කරලා තියෙන්නේ 7 වසරේ ඉඳලා. ඉතින් 1 වසරේ ඉඳලා 6 වසර වෙනකම්ම ෂිප් එකක් දාන්න නැතුව තමයි නිර්මාණය කරන්න තියෙන්නේ. 6 වසරේ ඉඳලා තමයි ෂිප් එක දාන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි බැක් එක සහ ෆ්‍රන්ට් එක තියෙන කියන කොටස් ටික ඔයාලට මේ බ්ලොක් සෙට් එකත් එක්ක හම්බ වෙනවා. ඉතින් මේ ඔයාලට මම පෙන්නන්නේ කලිසම කොටසනේ. ඉතින් මේ තියෙන්නේ කලිසම කොටසට ඔයාලට හම්බ වෙන බ්ලොක් ටික තමයි. ඉතින් මේ විදිහට ඔයාලට සියලුම කොටස් ටික මේ බ්ලොක් සෙට් එකත් එක්ක හම්බ වෙනවා. ඉතින් ළමයි ඔයාලට දැන් හිතෙන්න පුළුවන් එතකොට මේ බ්ලොක් සෙට් එකත් එක්ක හම්බ වෙන්න අපිට කලිසම කොටස විතරද? නැහැ. ඔයාලට මේ බ්ලොක් සෙට් එකත් එක්ක ෂර්ට් එකත් හම්බ වෙනවා. අපි බලමු ෂර්ට් එකට හම්බ වෙන කොටස් ටික මොනවද කියලා. ඒ වගේම ඔයාලට ෂර්ට් එකට වගේම කලිසමට දෙකටම මේ විදිහට ඔයාලට සයිස් chart එකක් අපෙන් හම්බ වෙනවා. ඉතින් ඔන්ලයින් ඕඩර් එකක් වුණත් ඔයාලට ගන්න පහසුයි සයිස් chart එක හම්බ වෙන නිසා. අපි දැන් බලමු අපේ ෂර්ට් එකට අද හම්බ වෙන කොටස් ටික. ඉතින් මේ විදිහට මේ ෆ්‍රන්ට් පොකට් එක තියෙනවා කොටස් සයිස් දෙකකින් ඔයාලට. ඉතින් මේ තියෙන කොලර් ටික කොලේගේ යට කොටස තමයි මේ තියෙන්නේ. 1 වසරේ ඉඳලා 12 වසර වෙනකන් සයිස් ටිකට මේ විදිහට ඔයාලට කොලර්ස් ටික හම්බ වෙනවා. ඉතින් මේ තියෙන කොලර් එකේ උඩ කොටස. ඉතින් ඒකත් මේ විදිහට සයිසස් වලින් හම්බ වෙනවා. ඒ වගේම මේ තියෙන්නේ අත. ඉතින් අත කොටසත් මේ විදිහට ඔයාලට සියලුම සයිස් වලින් හම්බ වෙනවා. ඉතින් ආධුනික කෙනෙක්ට උනත් මහ ගන්න පහසුයි. මේ බ්ලොග් සෙට් එකට මොකද මහුම් වාසිත් එකතු කරලා තියෙන්නේ. ඒ වගේම මහන්න දන්නේ නැති කෙනෙක්ට මේ බ්ලොග් සෙට් එකත් එක්ක මහන වීඩියෝ එකක් දෙන්න පුළුවන්. ඉතින් මහන වීඩියෝ එක ඔයාලට දෙන්න මං කිසිම මුදලක් අය කරන්නේ නැහැ. නොමිලේ තමයි ඔයාලට දෙන්නේ. ඉතින් මේ තියෙන බෑක් එක ඒ වගේම මේ තියෙන යෝක් කොටස. ඉතින් යෝක් කොටසත් ඔයාලට ඒ විදිහටම සයිසස් වලට ග්‍රේඩ් කරලා තියෙනවා. මේ තියෙන ෆ්‍රන්ට් එක. ඉතින් ෆ්‍රන්ට් එකත් ඒ විදිහටම ඔයාලට අදාළ සයිස් වලින් හම්බ වෙනවා. ඒ වගේම බොත්තම් වාසිය ඒ කොහොම ඔයාලට පැහැදිලිව ලකුණු කරලා තියෙන්නේ. ග්‍රේඩ් එක ගහලා. ඉතින් ඔයාලට ඉතාම පහසුයි මේ බ්ලොග් සෙට් එක ගත්තොත්. ඉතින් ඔයාලගේ ඇඟලුම් ව්‍යාපාරය ආරම්භ කරන්න. ඒ වගේම ඔයාගේ දුවට පුතාට උනත් එක බ්ලොග් එකක් උනත් අරගෙන මේකෙන් Tamanටම පුළුවන් ස්කූල් යුනිෆෝම් එක මහ ගන්න. ඉතින් අපි බලමු මේ ඕඩර් එක කොහොමද පැක් වෙන්නේ කියලා. ඉතින් මේ ඕඩර් එක පැක් කරන ගමන් ඔයාලට මම පොඩි දෙයක් කියන්නම්. ස්මාර්ට් ෆැෂන් එකට ඔයාලට පුළුවන් ඔයාලගේ බ්ලොග් කෝඩ් එක බාර දෙන්න. ඕනම කස්ටමයිස් බ්ලොග් කෝඩ් එකක් මම බාර ගන්නවා. ඒ වගේම ඕඩර් එක දීලා දවස් 3කින් තමයි මම මෙහෙන් කුරියර් සර්විස් එකට බාර දෙන්නේ. දවස් 2ක් 3ක ගියනකොට කුරියර් සර්විස් එකෙන් ඔයාලට පාර්සල් එක ඩිලිවර් වෙනවා. ඉතින් කෑෂ් ඔන් ඩෙලිවරි පහසුකම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් විශ්වාසවන්තව පැටර්න් බෝඩ් මිලදී ගන්න ස්මාර්ට් ෆැෂන් එකට ඔයාලගේ ඕඩර් එක බාර දෙන්න පුළුවන්. ඉතින් මගේ YouTube channel එක SL pattern මේක ඒ වගේම FB page එක
ස්මාර්ට් ෆැෂන් විත් මධු කියලා තමයි තියෙන්නේ. ඉතින්